කොහොමද ඉතින් මගේ යාළුවන්ට සුබ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් මම අලුත් වීඩියෝ එකකින් ඔයාලව බලන්න ආවා. අද මං ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ ගිය සතියේ සතියන්තයේ ඉරිදා දවසේ මම කොහොමද දවස ගත කළේ කියලා. ඉරිදා කියන්නේ නිවාඩු දවසනේ. ඉතින් අද හස්බන්ඩ්ුත් නිවාඩු. එයාත් ඉතින් අද ගෙදර ඉන්න නිසා උදෙන්ම නැගිටලා අපි දෙන්නට බොන්න තේ එකකුත් හදාගෙන උදේට කන්න කියලා කලින් දවසේ මම රෑ හදලා ඉතුරු වුණු එළවලු රොටි වගේකුත් තිබිලා මම රත් කරගත්තා. එළවලු රොටි කියන්නේ නම් අපේ හස්බන්ඩ්ගේ ආසම කෑමක්. ඕන වෙලාවක මොනවාද කන්න කැමති කියලා ඇහුවොත් කියන්නේ එළවලු රොටි හදන්න කියලා. ඉතින් ඔය වගේ කලින් දවසේ රෑ අපි රෑට කන්න එළවලු රොටි තමයි හැදුවේ. ඉතින් ඒ එළවලු රොටි වලින් එළවලු රොටි වගේක් ඉතුරු වුණ නිසා මං උදේ තේ බොන ගමන් කන්න කියලා ඒක රත් කරගත්තා. හස්බන්ඩ්ුත් උදේට කාලා එයාගේ පොඩි වැඩ වගේකට එයා එළියට ගියා. මමත් මට උදේවරුේ එහෙම ලොකුවට විශේෂ වැඩක් තිබුණේ නැති නිසා හස්බන්ඩ්ුත් නැති කම්මැලිකමට ගේ පොඩ්ඩක් අස් කරන්න පටන් ගත්තා. මුලින්ම පටන් ගත්තේ ගෙදර අපි දෙන්නගේ බෙඩ්රූම් එකකින්. සමහර වෙලාවට මගේ මේ ඩ්‍රෙසින් ටේබල් එක හරිම පිළිවෙලට හරිම ලස්සනට තියෙනවා. හැබැයි ඉතින් තවත් සමහර වෙලාවට යකා නටල වගේ තමයි තියෙන්නේ. ඉතින් කොහේ හරි යන්න ලෑස්ති වුණාම කලබලයට හදිස්සියට ඔක්කොම ඇදලා දාලා මම යනවා. ඉතින් ගෙදර ඇවිල්ලා තමයි ආපහු අස් කරගන්නේ. කලබලයට ලෑස්ති වෙද්දි මගේ අතින් හැලුණු ලිප්ස්ටික් පවුඩර් මේ වගේ දේවල් හැමතැනම ගෑවිලා තිබුණා. ඉතින් මං ඒකත් මේ විදිහට ටිෂුස් වලින් පිහදගත්තා. ගෙදර බෙඩ්රූම් එක කියන්නේ අපි දවසේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා අපේ දවස අවසානයේ අපි රිලැක්ස් වෙන්න එන තැන. එහෙමත් නැත්නම් අපි නිදා ගන්න තැන. ඉතින් මේක අනිවාර්යෙන් හැම වෙලාවෙම පිළිවෙලට ලස්සනට තියෙන්න ඕන. දවසක් ඉවර වෙලා ඊළඟ දවසට අඩිය තියනකොට අපේ ඇඟ විතරක් නෙමෙයි ඔළුවත් හරිම රිලැක්ස් වෙන්න ඕන. එතකොට තමයි අලුත් දවසක් අලුත් විදිහට පටන් ගන්න පුළුවන්. මං නම් කැමති බෙඩ්රූම් එකේ අපි නිදියන ඇඳ බෙඩ් එක විතරක් තියෙනවට. ඒත් ඉතින් මෙහි තියෙන ඉඩ ප්‍රශ්නෙත් එක්ක අපිට එහෙම කරන්න බැහැනේ. බෙඩ්රූම් එකත් මම මේ විදිහට අස් කරගත්තා. දැන් ඉතින් ආපහු රැට නිදාගන්න කාමරේට එනකොට හරිම රිලැක්ස් එකේ ඔළුව නිදහසේ අපිට නිදාගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ ගෙදර තියෙන අනිත් බෙඩ්රූම් එක. ඉතින් ඒ රූම් එකේ අපේ බබා වෙනුවෙන් එකතු කරන බඩු අපි එකතු කරන නිසා ඒ රූම් එක දැම්මම අස් කරන්නේ නැහැ. ඒක ඔයාලට ඉස්සරහට බලාගන්න පුළුවන් මගේ වීඩියෝස් දිගටම බැලුවොත්. ගිය සතිය දෙකේම එක දිගටම මෙහෙට වැස්සා. උදේ හවස රෑ එක දිගටම වැස්සා. එක දිගටම වැස්ස නිසා මේ වැහි වතුරත් එක්ක තියෙන දූවිලි වතුර ගෙදර ජනෙල් හැමතැනටම විසික් වෙලා ජනෙල් ඔක්කොම ජරා වෙලා තමයි තිබුණේ. වැස්ස නතර වුණාට පස්සේ ජනෙල් වීදුරු හැමතැනම දූවිලි පැල්ලම් පේන්න පටන් ගත්තා. ඉතින් මේ වැස්ස නතර වෙනකම් මට මේ ටික පිරිසිදු කරගන්න බැරුව තමයි තිබුණේ. ඉතින් ඉරිදා දවස හොඳට පායලා තිබුණ දවසක් නිසා මං හිතුවා මේ ජනෙල් ටිකත් අද පිරිසිදු කරගත්තා නම් මට පහසුයි කියලා. මොකද මෙතනින් එහාට මෙහාට යන වාරයක් ගානේ මේ දූවිලි පැල්ලම් දැක්කහම මගේ ඔළුවට හරිම වදයක්. ඔයාලටත් එහෙම වෙලා තියෙනවද?
ඔයාගේ ගෙදර වැඩ කරන තැන එහෙමත් නැත්නම් සමහර විට පාරේ යමින් ගමන් වෙන්න පුළුවන්. මේ වගේ අපිලිවෙල තැන් එහෙමත් නැත්නම් අපිරිසිදු වෙච්ච තැන් දැක්කහම ඉක්මනටම අස් කරලා දාන්න ඕනේ වගේ හැඟීමක්. ඔය ප්‍රශ්නේ මට තදින්ම තියෙනවා. ඉතින් මේ දවස් ගාණක් බලාගෙන හිටපු වැඩේ අද මං කොහොම හරි කරගත්තා. දැන් ඉතින් එන්න රස්නි කාලේ පටන් ගන්න නිසා ගෙදර තියෙන මල් පැලත් ටිකෙන් ටික වෙනස් වෙලා. ගස්වල කොළ වේලිලා. ඉතින් මං දවස් ගානක ඉඳන් බලන් හිටපු තවත් වැඩක් තමයි මගේ ගෙදර තියෙන මේ මල් පැලවල වේලිච්ච කොළ සුද්ධ කරන එක. මල් පැල වුණත් හැමදාම එකම විදිහට තියෙන්නේ නෑනේ. කොළ මෝරනවා, කහ වෙනවා, වේලෙනවා, හැලෙනවා. හරියට අපි වගේම තමයි. ඒ කියන්නේ මිනිස්සු වගේම තමයි. ඉතින් මේ කහ වෙච්ච වේලිච්ච කොළ සුද්ධ කරලා ගත්තාම මේ මල් පැල හරිම නැවුම් පාටයි. ඒකෙන් ගෙදරටත් හරිම අලුත් පෙනුමක් එනවා. දැන් ඉතින් ඉස්සරහට රස්නි කාලේ නිසා සීතල කාලේ වගේ නැතුව මේ මල් පැල ගැන ටිකක් විතර වැඩිපුර බලන්න ඕන. මොකද තදටම පායන්න ගත්තහම සාමාන්‍යයෙන් දවසට දෙපාරක් විතර වතුර දාගන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම නැති වුණොත් ඉක්මනටම මල් පැල වේලිලා මැරිලා යනවා. හැබැයි ඉතින් සීතල කාලෙදී නම් රස්නි කාලෙදී වගේ හැමදාම වතුර දාගන්න ඕනේ නැති නිසා ටිකක් විතර කරදර අඩුයි. ඒ වගේම තමයි මේ දවස්වල හොඳට අවුව හුළඟ තියෙන නිසා පැලත් ඉක්මනටම හොඳට හැදෙන්න ගන්නවා. අපි ගෙවල් ඇතුලේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හැදුවා වුණාට ඒවට හොඳට වාතාශ්‍රය ඉරවුව ඕන. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් හදනවා කියලා කළුවරේ හුළඟක්වත් නැතුව හැදුවට ඒවා හරියට හැදෙන්නේ නැහැ. ඩිරෙක්ට් සන්ලයිට් එක නැති වුණාට ඉන්ඩිරෙක්ට් ලයිට් එක හරි ඕන මේ පැල හොඳට හැදෙන්න. ඉතින් මං දවසට පැය කිහිපයක් හරි ගෙදර ජනෙල් ඇරලා ගේ ඇතුළට හොඳට හුළං එන විදිහට ජනෙල් ඇරලා තියෙනවා. මම ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ ගෙදර ටොයිලට් එක, වොෂ්රූම් එක මම ක්ලීන් කරන්නේ නැති තරම්. මොකද ඒවා ක්ලීන් කරනකොට අපි යූස් කරන කෙමිකල්ස් මට වැඩිය හොඳ නැති නිසා. මම ප්‍රෙග්නන්ට් වෙන්න කලින් ඉඳන් උනත් ගෙදර අස්පස් කරන දේවල්, සුද්ධ කරන දේවල් මම තනියම කළේ නැහැ. මම කළත් නැතත් අනිවාර්යෙන්ම හස්බන්ඩ් මේ දේවල් බලලා කරනවා. හැබැයි ඉතින් ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ මේ වගේ සමහර දේවල් කරන්න බැරි වෙනවනේ. ඉතින් ඒ දේවල් නම් එයා අනිවාර්යෙන්ම හොයලා බලලා කරනවා. ඉතින් අපි වොෂ්රූම් ක්ලීන් කරද්දී අනිවාර්යෙන්ම කෙමිකල්ස් යූස් කරන්න වෙනවනේ. ඉතින් ඒ වගේ සැර කෙමිකල්ස් මට පාවිච්චි කරන්න හොඳ නැති නිසා තමයි ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ මුළු මාස කිහිපෙම ඒ දේවල් බලලා හස්බන්ඩ් කරේ. මං ගොඩක් කැමති ගෙදර ඇතුළ හැම වෙලාවෙම සුවඳට තියන්න. බෙඩ්රූම් එක, වොෂ්රූම් එක, ටොයිලට් එක, කිචන් එක. ඉතින් මං හැම වෙලාවෙම ඒ තැන් සුවඳ කරන්න මේ වගේ පොඩි පොඩි ලික්විඩ් ජාති, ස්ප්‍රේ ජාති පාවිච්චි කරනවා. ඉතින් මෙහි ඩයිසෝ එකේ ගොඩක් අඩුවට මේ දේවල් ගන්න තියෙනවා. අපි අපාර්ට්මන්ට් එකක ජීවත් වෙනවා වුණාට මම කලින් කිව්වා වගේ මම ගෙදර ජනෙල් දොරවල් හුළං එන්න ඇරලා තියෙන නිසා වෙන්න ඇති ගොඩක් වෙලාවට ගෙදර බඩුවල ඩස්ට් එක තියෙනවා. ඉතින් ඒවත් මම සතියකට සැරයක් වගේ ක්ලීන් කරගන්නවා. ඉතින් මේ විදිහට එක එක දේවල් ක්ලීන් කරගන්න ඕන කරන මේ වගේ අයිටම්ස් මෙහි ගන්න තියෙන නිසා ගොඩක් පහසුයි. කිචන් එක ක්ලීන් කරගන්න, බාත්රූම් එක ක්ලීන් කරගන්න, එහෙමත් නැත්නම් ගෙදර අනිත් තැන් ක්ලීන් කරගන්න, මේ වගේ ක්ලීන් කරගන්න ඕන කරන පොඩි පොඩි අයිටම්ස් ගොඩක් අඩුවට ඩයිසෝ එකේ තියෙන නිසා අපිට ගෙදර ඒ වැඩ කරගන්න ගොඩක් පහසු වෙනවා.
හදන්නේ මුළු ගේම මොප් කරගන්න. ගෙදර හැමතැනක්ම අස් කරගෙන ඉවර නිසා මං හිතුවා අන්තිමටම පොළව ක්ලීන් කරගත්තොත් හොඳයි කියලා. ඉතින් මෙහෙ ගොඩක් ගෙවල් වල තියෙන්නේ ටයිල් එහෙමත් නැත්නම් සිමෙන්ති පොළව නෙමෙයි. ගොඩක් වෙලාවට තියෙන්නේ වුඩන් ටයිප් එකට හදපු පොළවවල්. ඉතින් මේ පොළවවල් වෙනම ක්ලීන් කරගන්න පොලිෂ් කරගන්න අයිටම්ස් මෙහි කඩවල් වල ගන්න තියෙනවා. මමත් කලින් පොළව ක්ලීන් කරගත්තේ ඒ විදිහට. හැබැයි ඉතින් ඉඳලා හිටලා හරි මේ විදිහට වතුර වලින් පොළව මොප් කරගත්තොත් හොඳයි කියලා හිතුණ නිසා මේ ළඟදි දවසක තමයි මම මේ පොළව මොප් කරන මොප් එක ෂේන් එකෙන් ඔන්ලයින් ඕඩර් කරලා ගත්තේ. සමහර වෙලාවට කොස්සෙන් පොළව අතු ගාලා රොඩු අස් කරලා වැකියුම් ක්ලීනර් එකෙන් ඩස්ට් එක වැකියුම් කරලා ගත්තා උනාට මේ විදිහට මොප් එකෙන් මොප් කරේ නැත්තම් මට ටිකක් මදි වගේ. පොළවේ තියෙන සමහර පැල්ලම් යවන්න එහෙමත් නැත්තම් ඩස්ට් එක යවන්න මට හිතෙනවා මොප් කරන එක හොඳටම හොඳයි කියලා. ඉතින් ඒක නිසා තමයි කොච්චර අතුපතු ගාලා අස් කරත් අන්තිමට මම මේ විදිහට පොළව මොප් කරගන්නේ. ඉතින් ඉරිදා දවල් මගේ හස්බන්ඩ්ගේ හොඳම යාළුවෝ දෙන්නෙක් ආවා අපිව බලලා යන්න. අවුරුද්දකට පස්සේ තමයි අපිට ඒගොල්ලන්ව හම්බුනේ. ඉතින් ටිකක් දුර ඉඳන් තමයි යාළුවා ආවේ මාව බලන්න. ඉතින් මම ප්‍රෙග්නන්ට් නිසාම මේ වගේ කෑම ගොඩාරියකුත් එක්ක තමයි ඒගොල්ලොන් අපිව බලන්න ආවේ. ඉතින් පේනවනේ කොච්චර කෑම જાති හදාගෙන ඇවිල්ලාද කියලා. කෑම විතරක් නෙමෙයි පළතුරුත් අරගෙන ඇවිල්ලා. ඉතින් මේ යාළුවෝ දෙන්න ගොඩාක් මහන්සි වෙලා තිබුණා අපි වෙනුවෙන් මේ කෑම ලෑස්ති කරන්න. ඇත්තටම කිව්වොත් මෙතන මං කන්න ආස කරන හැම જાතිය කෑමක්ම වගේ තිබ්බා. පොලොස්, වම්බටු මෝජු, ඉස්සෝ, පෝංචි, චිකන්, කට්ලට්, කජුමාලු මේ වගේ ගොඩක් දේවල් ඒගොල්ලෝ මං වෙනුවෙන් හදලා තිබුණා. ඉතින් මම ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ මට අද වෙනකම්ම මේ වගේ ගොඩක් මගේ යාළුවෝ සමහර අය මං ඇහැටවත් දැකලා නැති මට Facebook එකෙන් විතරක් හම්බෙච්ච යාළුවෝ මේ වගේ ගොඩක් දෙනා මගේ ගෙදරට කෑම එවලා තිබුණා. මගේ Facebook එකේ හරි Instagram එකේ හරි ඉන්න යාළුවෙක් නම් ඔයාලා දැකලා ඇති මේ වෙනකොට මට කොච්චර මගේ යාළුවෝ මං වෙනුවෙන් කෑම හදලා ආදරෙන් මට එවලා තියෙනවද කියලා. ඉතින් ඒ හැම කෙනෙක්ට වගේම මට කෑම වේලක් දුන්නු නුදුන්නු ඒ වගේම ඒ සිතුවිල්ල පහළුණු හැම කෙනෙක්ටම උනත් මම ගොඩාක් ආදරෙන් පින් සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනෙක්ටම කවදාවත් එක වේලක්වත් බඩගින්නේ ඉන්න හම්බ වෙන්නේ නැතිව තමන්ට කැමති ආස හැම කෑමක්ම කන්න ලැබෙන්න කියලාත් මං ගොඩාක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් කොහොම හරි අපි දෙන්නත් දවල්ට කන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් යාළුවෝ හදාගෙන ආපු කෑම පිගානට බෙදා ගන්න බැරි තරම්ම ඉඩමදි. මොකද ගොඩාක් જાති එයාලා මහන්සි වෙලා හදලා තිබුණා. ඉතින් ඒ කෑම එක දැක්කහම බඩ විතරක් නෙමෙයි හිතත් ඉබේටම පිරෙනවා. මොකද හිත පිරෙන්න බඩ පිරෙන්න ගොඩක් මහන්සි වෙලා හදලා තිබුණ නිසා ඒ කෑම හරිම රසයි. මේ දවස්වල රස්නෙට හොඳම කෑමක්නේ කොමඩු. ඉතින් බඩේ ඉඩ නැති වෙන තරම් ලොකු බත් පිඟානක් කාලා මේ කොමඩු කෑල්ල බල කොහොමද ඉන්නේ. ඉතින් ඒකත් කන්න ගත්තා. හස්බන්ඩ්ටයි මටයි අද හවස් වරුවේ පොඩි ගමනක් යන්න තිබුණා. ගමනක් කියන්නේ යාළුවෙක්ගේ ගෙදර. ඉතින් ඒකට යන්න අපි දෙන්නත් එක්ක වොෂ් දාලා හිමීට ලෑස්ති වුණා. පොඩි ගමනක් කිව්වට ඒක ඇත්තටම යාළුවෙක්ගේ ගෙදර තියෙන පොඩි පාටි එකක්. ගොඩක් කට්ටිය එන්නේ නැති නිසා මම පුංචි මේකප් එකක් තමයි දාගත්තේ. ලොකුවට මේකප් එකක් දාන්න ගියේ නැහැ. මේකප් කරද්දී ටිකක් විතර වෙලා යන වැඩක්නේ මේ අයිලයින් එක දෙපැත්ත බැලන්ස් කරන එක. ඉතින් මටත් එහෙම තමයි.
වෙනදා වගේම මගේ සිම්පල් මේකප් එකට ෆවුන්ඩේෂන් මුකුත් ඇප්ලයි කරන්නේ නැතුව අයි මේකප් එක දාලා ලිප්ස්ටික් තමයි ඇප්ලයි කරේ. මං කලින් ඇප්ලයි කරලා තිබුණු ලිප් කලර් එක මට සෙට් උනේ නෑ වගේ කියලා හිතුන නිසා ආපහු මේ පින්ක් කලර් ලිප්ස්ටික් එක ඇප්ලයි කරා. කොහෙ ගියත් සුවඳට යන්න ඕනිනේ. ඉතින් ඒක නිසා හෑන්ඩ් ක්‍රීම්, බොඩි ස්ප්‍රේ, පර්ෆියුම් මේ හැම දෙයක්ම සුවඳට ඉන්න ඇප්ලයි කරා. ලෑස්ති වෙලා ඉවර වෙලා දැන් තියෙන්නේ අපි දෙන්නගේ හැඩ බලන වෙලාව. ඉතින් මේක තමයි අද අපි දෙන්නගේ අවුට්ෆිට් එක. ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ කාගේ ගෙදරද යන්නේ මොකද්ද පාටි එක කියලා මං ඔයාලට කිව්වේ නැහනේ. ඉතින් මං ඔයාලට කලින් වීඩියෝ එකක කිව්වා මතක ඇති මගේ හොඳම යාළුවෙක් අලුතෙන් ගෙදරකට ගියා කියලා. ඉතින් මේ අලුත් ගෙදරට ගියපු හේතුව හින්දා පුංචි පාටි එකක් ඒගොල්ලොන් ලෑස්ති කරලා තිබුණා. ඉතින් මේ ඉන්නේ පබා අක්කා. එයාගේ අලුත් ගෙදරට තමයි අපි මේ ආවේ. ඉතින් අපි වෙනුවෙන් එයා ගොඩාක් මහන්සි වෙලා රසම රස කෑම ගොඩාරියක් ලෑස්ති කරලා තිබුණා. ඒ වගේම තමයි එයාගේ අලුත් ගෙදරත් හරිම ලස්සනයි. හරිම හුරුබුහුටි ඉන්න හිතෙන හරිම ලස්සන තැනක්. මගේ කලින් වීඩියෝස් බලපු යාළුවන්ට මතක ඇති මේ ලස්සන මල් පැල ටික මං එයා වෙනුවෙන් එයාගේ අලුත් ගෙදරට දෙන්න තමයි හැදුවේ. ඉතින් එදා දවසේ අපි ගොඩක් විනෝද වුණා. එයාලගේ අලුත් ගෙදර සින්දු කිව්වා, කෑවා, බිව්වා. ඒ වගේම තමයි ගොඩක් hina වුණා. කට්ටියත් එක්ක එකතු වෙලා පහුගිය විස්තර කතා කරා. මේ වගේ දන්නේම නැතුව කාලේ ගෙවිලා ගියා. මේ චූටි බබාව ඔයගලන්ට මතක ඇති. දැන් එයා අවුරුදු 2ක ලොකු බබෙක්. ඉතින් මගේ වීඩියෝස් මුල ඉඳන් බලපු අය දන්නවා එයා ඉපදෙන්න කලින් ඉඳන්ම තමයි මං එයාගේ වීඩියෝස් ඔයාලට අරගෙන ආවේ. ඉතින් අද දවසේ මං උදේ ඉඳන්ම වැඩි හරියක්ම කරේ කාපු එක. එහෙමයි කියලා මෙතෙන්ට ඇවිල්ලත් අතහැරියේ නෑ. පබා අක්කගේ රසම රස කෑම කන්නතෝ යන්නේ කොහොමද? ඉතින් එයා අපි වෙනුවෙන් මේ වගේ ලස්සනම ලස්සන ඩිනර් ටේබල් එකකුත් ලෑස්ති කරලා තිබුණා. බලන්නකෝ පාට පාට ලෝකයක් වගේ. කන්න කලින්ම බඩ පිරෙනවා. එයා අපි වෙනුවෙන් රෑ කෑමට ලෑස්ති කරලා තිබුණේ ශ්‍රී ලංකන් විදිහට රයිස් ඇන්ඩ් කරි. ඒ වගේම මේ වගේ රසම රස ස්ට්‍රෝබරි පුඩින් එකකුත් එයා හදලා තිබුණා. ඉතින් මට ටිකක් කලින් බඩගිනි වුණ නිසා අනිත් අයට කලින් මම වේලාසන කන්න පටන් ගත්තා. මෙච්චර රස කෑම වේලාක් තියාගෙන බලාගෙන ඉන්නේ කොහොමද? අනිත් අය තවම සින්දු කියනවා, කනවා, බොනවා, විනෝද වෙනවා. ඉතින් මටත් ටිකක් මහන්සි නිසා මම වේලාසන කන්න ගත්තා. ඉතින් මේ විදිහට කාලා බීලා එයාලත් එක්ක එයාලගේ අලුත් ගෙදර විනෝද වෙලා හස්බන්ඩ්ටත් සඳුදා උදේ පාන්දරම වැඩ තිබුණ නිසා අපි ඉක්මනටම එහෙම් පිටත් වුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සතියන්තේ ඊරිදා දවසේ හස්බන්ඩ්ුයි මායි ගත කරේ කොහොමද කියලා ඔයාලට වීඩියෝ එකකින් ඔයාලත් එක්ක බෙදා ගන්න මම ආවේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක ගැන මොනවද හිතන්නේ කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයෙත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව බලන්න එනකන් හැමෝම පරිස්සමින් ඉන්න.